කොහොමද? ඉතින් ඔන්න තවත් vlog එකක් අරගෙන මම ආවා. මේ ඉරිදා දවසක් මමයි අක්කයි ගෙදර ඉඳන් පොඩි වැඩ වගේක් කර කර හිටියේ. මම මගේ ඩිසයින් වැඩ වගේක් කර කර හිටියේ. මොකද මම ඩිසයින් ජොබ් එකට ඇප්ලයි කරන ගමන් ඉන්න නිසා. සෝ අපි දෙන්නා පොඩ්ඩක් කම්මැලි කියලා හිතුන නිසා අපි දෙන්නා එවලී ඉතලා එවලම ගියා බැරිස්ටර් එකට ගෙවල් ළඟ තියෙන එකට. ඉතින් අපි දෙන්නා උඩ ෆ්ලෝර් එකට ගියාම එතන ෆුල්. ඒ නිසා අපි දෙන්න ආයි පල්ලෙහාට ඇවිල්ලා අපේ වැඩ ටික පටන් ගත්තා. මම නම් ඔය ඩිසයින් වැඩ වගේකුයි වීඩියෝ එඩිට් වගේකුයි කර කර හිටියේ. අපේ අක්කා නම් එයාගේ ඔෆිස් එකේ වැඩ වගේක් කර කර හිටියා. ඒ අතරේ අක්කටත් ඒවා පෙන්න මම දවස ගත කරේ. අපි උතන්ට ආවේ නම් පැය 2කට වගේ අවස් වරුවේ උදේ ඉඳන් ගෙදර ඉඳන් තමයි මම නම් වැඩ ටික කර කර හිටියේ. අක්කත් ඒ වගේම තමයි. ගොඩක් අය ආපු ප්‍රශ්නේ මොකද්ද කරන ජොබ් එක කියලානේ. Facebook එකේ මැසේජ් දාලා මම වීඩියෝ එකක් කරලත් ඒකට වෙනම වීඩියෝ එකක් කරත් ඒත් ප්‍රශ්න අහලා තිබ්බා මම මොකද්ද කරන ජොබ් එක කියලා. මම ඩිසයිනර් ජොබ්ස් වලට ඇප්ලයි කරන ගමන් ඉන්නේ ෆැෂන් ඩිසයින් ජොබ් වලට. ඒ අතරේ පොඩියට ස්ටාර්ට් කරපු කම්පැනි එකට ජොයින් වෙලා වැඩ කරා. දැන් ඒක වැඩ කරන්නේ නැහැ මම. ඒ වගේම part time fashion modeling කරනවා. ඒ වගේම අපි දෙන්න ඕඩර් කරේ කැපිචිනෝ එකක්. මේ chocolate cake එකේ නම මතක නෑ මට. date මොකක් හරි එකක්. ඒකත් බිබී අපි දෙන්න වැඩ ටික කරා. part time job එක ගැන කියනවා නම් මම modeling වලට training ගියේ 2022. 2022 තමයි මම මුලින්ම The Vogue agency එකේ modeling වලට ගියේ. එතන ගෑනු ළමයට කිසිම බයක් නැතුව ගිහිල්ලා ට්‍රේනින් වෙන්න පුළුවන් සර් කෙනෙක් තමයි හිටියේ. මම ගොඩක් බයෙන් තමයි මොඩලින් ෆීල්ඩ් එකට ආවේ. ඒ වගේම ට්‍රේනින් එකකට ගියේ. ඔයගලන් දන්නානේ ඉතින් ලංකාවේ විදිය. ඉතින් කිසිම බයක් නැතුව යන්න පුළුවන් ඒජන්සි එකක් තමයි The Vogue Model Agency එක. මං highly recommend කරනවා. මොකද ඒ සර් අපි යන්න බයයිනේ සාමාන්‍යයෙන් ඒජන්සි එකට. ඒ සර්ගෙන් කිසිම අවුලක් නැහැ. කිසිම ළමයෙක්ට එයා උගන්වනවා. ඒ හැරෙන්න එයාගේ හරි නීති හරි පිළිවෙලට අපි යන්න ඕනේ, වෙලාවට වැඩ කරන්න ඕනේ. ඒ හැමදේම හරියටම කියලා දෙනවා. ඒ වගේම එතනින් අම්බුන opportunities තියෙනවා මට. ඒ වගේම 2 years agreement එකක් අපි sign කරන්න ඕනේ. මේ වෙනකොට මගේ agreement ඔක්කොම ඉවරයි. මම ෆ්‍රීලාන්ස් මොඩල් තමයි දැන් කරන්නේ. මං කිසිම ඒජන්සි එකකට ජොයින් වුණේ නෑ after that. ඉතින් තව මගේ විස්තර දැනගන්න ඕන නම් මොඩලින් ගැන ඔයාලා කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. මං ඔක්කොම විස්තර ඔයාලට මොඩලින් ගැන කියන්න. මට ලොකු දැනුමක් නෑ මොඩලින් ගැන. but මම මේ හිටපු පීරියඩ් එකේ මට මගේ එක්ස්පීරියන්ස් මට උන දේවල් ගැන මං ඔයාලට කියන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. Bye. Thank you මගේ වීඩියෝ එක බලුවා නම්. Bye.